ඔයාගේ ඇතින් වැරදිලා ඩිලිට් වෙච්ච WhatsApp ෆොටෝස් වීඩියෝස් වගේ දේවල් නැවත ගන්න බැරුව දින්නේ කිසි ප්‍රශ්නයක් නෑ WhatsApp එකෙන් ඩිලිට් වුණාට මේ දේවල් අපේ ෆෝන් එකේ තව තැනක ලස්සනට පරිස්සමට සේව් වෙලා තියෙනවා. ඉතින් අද මම කියලා දෙන්නම් ඒ විදිහට නැති වෙච්ච ෆොටෝස් වීඩියෝස් කොහොමද අපේ ෆෝන් එකෙන්ම හොයාගන්නේ කියලා. අනිවාර්යයෙන්ම මේ වීඩියෝ එක සේව් කරලා තියාගන්න ඔයාලට ඕනම මොහොතකදී වැදගත් වේවි. ඒ වගේම මේ වගේ දේවල් ඉස්සරහට දැනගන්න කැමති නම් දැන්ම අපිව ෆලෝ කරලා සෙට් වෙන්න අපි යමු අද වීඩියෝ එකට. එහෙනම් ඔයා ඉස්සෙල්ලාම යන්න ඕන ඔයාගේ ෆෝන් එකේ තියෙන මෙන්න මේ My Files කියන app එකට. ඉතින් ඔයාගේ ෆෝන් එකේ My Files app එක වෙනුවට File Manager කියලා app එකක් තියෙන්න පුළුවන්. ඉතින් එහෙම තිබ්බොත් ඔයා යන්න ඕන අන්න ඒක ඇතුළට. ඉතින් මගේ ෆෝන් එකේ My Files කියලා තියෙන ඉඳන් මම මෙන්න මේක ඇතුළට යනවා. ඉතින් මෙතන ටික යට පස්සේ ඔයාලට මෙන්න උඩ තියෙනවා search bar එකක්. මෙන්න මේක ටච් කරගන්න. ඉතින් මේක ඔයා ටයිප් කරගන්න ඕන .whatsapp කියලා. ඉතින් මේව ටයිප් කරාට පස්සේ ඔයාලට මෙන්න ඉතින් මගේ මෙන්න මෙතන තියෙනවා com.whatsapp කියලා ෆෝල්ඩර් එකක්. ඉතින් මෙන්න මේක ඇතුළට තමයි අපි යන්න ඕන. ඉතින් මෙතනින් ඔයා යන්න ඕන මේ WhatsApp කියන එකට. මෙන්න මෙතනින් යන්න ඕන අපි මෙන්න මේ කියන media කියන එකට. ඉතින් ඊට පස්සේ ඔයාලට මෙන්න මේ වගේ list එකක් බලා ගන්න පුළුවන්. ඉතින් දැන් ඔයා WhatsApp එකේ නැති වෙච්ච photos වගේ දේවල් හොයන්න නම් ආවේ මෙන්න මෙතන තියෙන WhatsApp images කියන එක ඇතුළට යන්න. ඉතින් ඒක ඇතුළට ආවට පස්සේ ඔයාලට මෙන්න මේ විදිහට ලොකු list එකක් බලා ගන්න පුළුවන්. ඉතින් මෙතනින් ඔයාලට පුළුවන් ඔයාගේ නැති වෙච්ච photo එක එකින් එක බලලා හොයාගන්න. ඉතින් මෙතන නැත්තම් ඔයා යන්න මෙන්න මේ private කියන එකට. ඉතින් මෙතන තියෙන photo list එකෙත් ඔයා හොයන photo එක තියෙන්න පුළුවන්. ඉතින් මෙතන නැත්තම් ඔයාලට පුළුවන් මෙන්න මේ send කියන එකට ගිහලා බලන්න. ඉතින් මේකේ ඔයා WhatsApp එක පාවිච්චි කරපු කාලේ ඉඳන් delete කරපුවා ආපුවා ගේපුවා හැම දෙයක්ම තියෙනවා. ඉතින් මෙතනින් ඔයාගේ නැති වෙච්ච ෆොටෝ එක ඔයාලට හොයාගන්න පුළුවන්. ඒ වගේම ඔයා WhatsApp එකේ නැති වෙච්ච වීඩියෝ එකක් හොයාගන්න නම් ආවේ ඔයාලට බලා ගන්න පුළුවන් මේකේ පල්ලෙහා WhatsApp වීඩියෝ කියලා ෆයිල් එකක් තියෙනවා. ඔයා යන්න ඕන මෙන්න මේක ඇතුළට. ඉතින් මේකට ආවට පස්සේ ඔයා WhatsApp එකේ ආපු හැම WhatsApp වීඩියෝ එකක්ම මෙන්න මෙතන තියෙනවා. ඔයාලට පුළුවන් ඔයා හොයන වීඩියෝ එක මෙන්න මේ ලිස්ට් එකෙන් එහෙට මෙහෙට ගිහලා බලලා හොයාගන්න. ඉතින් මෙතන නැත්තම් මම කලින් කිව්වා වගේ මෙන්න මේ private කියන එකට ගිහලා බලන්න පුළුවන්. ඒ වගේම මෙන්න මේ send කියන එක ගිහලා බලන්න පුළුවන්. ඉතින් මේක හරහා ඔයාට ඔයා WhatsApp එකෙන් ඉන්ස්ටෝල් කරගත්ත ෆොටෝස් වීඩියෝස් ඩොකියුමන්ට්ස් වගේ දේවල් ලේසියෙන්ම හොයාගැනීමේ හැකියාව තියෙනවා. ඉතින් මේක ඔයාට ඕනම මොහොතක ඕන වෙන්න පුළුවන්. ඒ හින්දා දැන්ම මේ වීඩියෝ එක සේව් කරලා ඔයාගේ යාළුවන්ට ෂෙයා කරන්න.